තෙරුවන් සරණයි. බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේට පාද නමස්කාර කරනවා. මේ වෙසක් මාසයයි. බුද්ධෝත්පාද සත්‍ය ධර්මය අවදි වෙලා තියෙන්නේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිපිදීමයි. හරිම සුන්දරයි. මේ මොහොත වෙන විට මේ වෙසක් මාසේ පහළ බලල්ලේ විවේකාශ්‍රමේ ඉඳලයි මේ කතා කරන්නේ. මේ මොහොත වෙනකොට වහිනවා. වෙලාව නම් දහවල් 11 පහුවෙලා. මේ දවස්වල දිගටම වහිනවා. මැයි මාසේ 12 වෙනිදා. හරිම සුන්දර දවසක්. සබාධම පුදුමයි. ඒ සත්තුන්ට මේ ඉන්න ස්ථානය මෙත්මල් විවේකාශ්‍රමයේ ඉදිරිපිට මේ වැස්සේ ගිරවුන් රංචුවක් අතුවලට පනිනි කෑගසනි මම හිතන්නේ සින්දු කියනවා වගේ. ඒ කට්ටිය නානවා, කටු ගසා දානවා. පුදුම සහැල්ලුවකින් කට්ටිය ජීවත් වෙන්නේ. කාලක් නම් පේන්නේ නැතුව ඇති. අපිට නම් බුද්ධෝත්පාද ශ්‍රාවකයෝ හැටියට මීට වර්ෂ ගණනාවකට පෙර බුද්ධෝත්පාදෝ අසුනා දෙසවනට පෙර නෙවෙසු බුදුබණක් දනුණා ලැබුණු බව උත්තම මිනිස් බවක් නිවුණා බුරබුරා ගිනි ඇවිලුණු හදවත් හැඟුණා සැබෑවට හමුවන බව බුදුමෙත් මේ නිවන් දකින්නට කාලයයි. අසිරිමත් වෙසක් සහ පොසොන් මංගල්‍යයක් වේවා. මේක ඇසෙන සියලුම දෙනා බුද්ධෝත්පාද වහන්. බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ විසින් අපට හැම නිවසකටම මේ වෙසක් පත යවන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ආර්යයන් වහන්සේ අපේ බුද්ධෝත්පාද ශ්‍රාවකයන්ගේ අතට මේක පත් කරලා තියෙනවා. බලන්නකෝ. උන්වහන්සේ කරන මෙහෙය කොච්චර ශ්‍රේෂ්ඨද? අපිට බුදු කෙනෙක්. ඉතින් ඔබ හැමෝම ඒ අතීතයේ තිබ්බ ගෙදරට වෙසක් පතක් යවන්න.
ඒ සුන්දරත්වයේ නැවත අපිට බුදු කෙනෙක් මුණ ගැහිලා කියලා දෙනවා. අපි ඒ මග යමු. පුදුම සැනසීමක් දැනෙයි. හරිම සුන්දර දවසක්. ආර්යයන් වහන්සේගේ පාද නමස්කාර කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.